කෝ අනේ රස කතාවක් කියන්න අම්මේ. ඕ මැනික. මේ අතු ගාන්නේ. මේ අහන්නකෝ. මේ ඉඳ ගහන්නකෝ අම්මේ ඔය කොස්ස පැත්තක ඉඳලා රස කතාවක් කියන්න අම්මෝ. මේ පාර රස කතා අහන්න කියලා අපි මගේ බඩට දෙනවා අම්මේ hina වෙනවා. වාඩි වෙනකොට නිදහසේ අහන්න ඕනේ කතාව. මෙහෙම කරන්න මැනික. මගේ පුතා අතුගගා කතාව කියන්නේ. මොනවද අපි කරන්නේ? මං නිදහසේ කතාව අහන්න. හරියනි වාඩි අතු ගාමු මේ අතු ගෑවා. වාඩි වෙන්න මම්මී හරි දහන්න දැන් කතාව හරිද? අනේ මට බෑ. ඔන්න අම්මී අපේ මේ කවුද චතුගේ චතු හොටෙල් එක වැඩ කරන්නේ දැන් හරිද? ඉතින් දැන් ඔන්න අම්මී ඒකේ මේ තව ගර්ල් කෙනෙක් ඉන්නවලු. එයා දැන් අපේ දැන් චතු වෙඩින් එකට මේ ළඟදී මේ ඇතෙක් ගෙනල්ලා හරිද? ඒ කියන්නේ මනමාලයක් තියෙන ඇත්තා පිටේ. හරිද? ඇතෙක්ගේ පිටේ ඇවිල්ලාලු මනමාලයක්. ඔන්න ඉතින් දැන් එක දවසක් මේ දැන් ඔන්න එයා ඇවිල්ලා කිව්වලු මගේ වෙඩින් එකට හෙලිකොප්ටර් එකක් ගේනවා කියලා. දැන් ඒ හොටෙල් එකේ යන්නේ හෙලිකොප්ටර් එකක් ලෑන්ඩ් කරන්න බෑලු. හරිද? ඊට පස්සේ දැන් සිකියුරිටි කෙනෙක් කතා වෙලා දැන් හොටෙල් ඉතින් මැනේජ්මන්ට් එක ඉතින් අපි සීරියස් ගන්නවනේ ඉතින් හරිද? හෙලිකොප්ටර් එකක් එනකන් මල් දාන හරි වටේව හරිද? ඉතින් ඊට පස්සේ දැන් ඔන්න මේ දැන් චතුත් කල්පනා කරලා දැන් චතු යාට කිව්වලු හෙලිකොප්ටර් එකක් ගේන්න බෑනේ මචං මෙහෙට මේ මොකද අර පූල් එකේ ඉඳන්ම වතුර උඩට යනවනේ නම් මනම් කියලා කතා වෙලා. දැන් මෙයා ලොකු සීන් එකට ඒව මන් දන්නේ නැහැ ක්ලයන්ට් ගේනවා කියලා ඉන්න සීන් එකලු හරිද? දැන් ඔන්න අම්මේ වෙඩින් එක දවසේ මෙයා උදේම ඇවිල්ලා ඇක්ෂන් දාලා කිව්වලු මේ දැන් මුළු මැනේජ්මන්ට් එකයි යන්නේ සිකියුරිටි එකත් රෙඩි වෙලා ඉන්නවලු දැන් මේ සීන් එකට හරිද? ඊට පස්සේ මෙයා දැන් උදේම ඇවිල්ලා කරලා මෙයා ලෑස්තිලා ඉන්නවා දැන් වෙඩින් එකේ ඉන්න දැන් අර එයාගේ වෙඩින් එකට හෙලිකොප්ටර් එකක් එනවා වගේ සීන් එක හරිද? ඊට පස්සේ මේ දැන් මෙයා ඉන්නකොට උදේ ඇවිල්ලා කිව්වලු මේ අතු ගාන්න කිව්වයි කියලා ඉස්සරහා කෑල්ලම මිදුලම මේ හෙලිකොප්ටර් එන්නේ. ඊට පස්සේ ඉතින් අම්මා චතුව හැවවලු ඇයි අතු ගාන්න කියලා කියන්නේ කොහොමද දැන් හෙලිකොප්ටර් එනවා නම් මේ දැන් ගස්වල කොළ ආයසරයක් විසිරලා මේ වෙනවා ඇයි අතු ගාන්න කියන්නේ කියලා. ඊට පස්සේ මෙයා කියලා ඒව මන් දන්නේ නැහැ මේ මම වැඩක් කරලා දීම තමයි මම මුළු මේකටම කියලා මුළු සම්පූර්ණම ආය අතු ගෑවෙව්වා. එහෙම කියලා කිව්වලු. මට බෑ. ඔන්න මේ ටිකක් වෙලා යනකොට දැන් වෙනින් එකට මෙයා දැන් ටිකක් වෙලා යනකොට දැන් කට්ටිය ඔෆිස් එකේ ඉන්නවලු දැන් මෙයා එනවලු අම්මේ පෙරලගෙන දුවගෙන බඩ අල්ලන් hina වෙලා බ්‍රේස්ලට් ගලවගෙන හරිද ඊට පස්සේ දැන් එනකොට කට්ටිය වල දැන් හෙලිකොප්ටරේ ආවද කියලා කට්ටිය බලන්න යන්න මෙයා ඇවිල්ලා කියනවලු පිස්සු හැදෙනවා චතු දැන් මං හෙලිකොප්ටරේ කියලා ගැම්මෙන් මං කරන කසාදේ දැන් ඔන්න බලන්න හෙලිකොප්ටරයක් ඉන්නේ කියලා දැන් මෙයා ගැම්මෙන් ඉඳගෙන ඉන්නවලු ක්ලයන්ට් කියන්නේ බ්‍රයිඩ්ගේ තාත්ති කතා කරලා කිව්වලු මේ දැන් එනවා මේ බලන්න පුතා එහෙනම් එමු කියලා කිව්වලු දැන් මෙයාත් අර සිකියුරිටි එකත් රෙඩිලා දැන් ඔක්කොම බලන් හිටියලු ඔන්න අපි ටිකක් වෙලා යනකොට එනවලු සද්දයක් එන මොකක්ද ඉතින් ඩ්‍රෝන් කැම් එක අයෝරිමා ඉතින් ඩ්‍රෝන් කැම් එකටද එතකොට ඒ මනස හෙලිකොප්ටරේ කියලා තියන්නේ ඒ කියන්නේ එළම හිතගෙන ඉන්නේ හෙලිකොප්ටරයක් එනවා මුළු හොටෙල් එකේ විතර තියෙන හෙලිකොප්ටරයක් එනවා ඔයත් වගේ වෙන්න තියලා ඔව් අනේ මේ මිනිස්සුගේ මනමාලිගේ තාත්තා ඩ්‍රෝන් කැම් එක තමයි මේ හෙලිකොප්ටරේ කියලා තියෙන මානසික මිනිස්සු දන්නවා ආහා දැන් රස කතා ඉවරයි නෝනා අතු ගානලාද